ක්‍රීඩාවට ඇලුම් කරන ආදරය කරන ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් වෙන එක ප්‍රාර්ථනා කරනවා. ලබන වසරේදී ශ්‍රී ලංකාව වගේම ඉන්දියාවේ සමසත්කාරයෙන් පැවැත්වෙනවා 10 වන T20 ලෝක කුසලාන තරඟාවලිය. පසුගිය වතාවේ වගේම ඒ කියන්නේ 9 වන T20 ලෝක කුසලානේ වගේම මෙවරත් කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරනවා. එම කණ්ඩායම් 20 කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ B කාණ්ඩයටයි. එදී අයර්ලන්තය, ඕමානය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කියන කණ්ඩායම් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන B කාණ්ඩයට අයත් වන්නේ. මෙම තරඟාවලිය පෙබ්‍රවාරි මාස 7 වෙනිදා සිට මාර්තු 8 කියන කාලය පුරාවටම ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරඟ සියල්ලම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා වගේම පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ සියල්ලත් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව තුලයි. මේදී ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන තරඟ ක්‍රීඩා කරන්නේ කොළඹ ආර් ප්‍රේමදත්ත ක්‍රීඩාංගණය, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණය සහ නුවර පල්ලේකැලේ කියන ක්‍රීඩාංගණවලයි. ඉතින් අපි දන්නවා උපුල් තරඟ මහතාගේ සභාපති දරු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවගේ නිල කාලය අවසන් වීම නිසාම ප්‍රමෝද වික්‍රමසිංහ ඇතුළු 5 දෙනෙක් තමයි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් පත් වී තිබෙන්නේ. ඔවුන් මුලින්ම ගත් තීරණය තමයි IL T20 තරඟාවලියේ ක්‍රීඩා කළ සීලොම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීම වගේම එළමෙන් ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් 25 දෙනෙක් ඇතුළත් කරමින් මූලික සංචිතයක් ඉදිරිපත් කිරීම. මෙහිදී විශේෂයෙන්ම බානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, අසිත ෆර්නෑන්ඩෝ කියන ක්‍රීඩකයන්ට මෙවර සංචිතයේ ස්ථාන අහිමි වී දිනේෂ් චන්දිමාල් වගේම නිරෝෂන් දික්වැල්ල තමන්ගේ ස්ථාන ස්ථිර කරගෙන තිබෙනවා. ඊටත් අමතරව නවක ක්‍රීඩකයන් විදියට දුනිත් වෙල්ලාලගේ, විජේකාන්ත් වියස්කාන්, ට්‍රෙවොන් මැතුව කියන ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි වෙද්දී මිලන් රත්නායකත් වේගපන්දු යන තුන්ගිරව ක්‍රීඩකයෙක් විදියට තමන්ගේ ස්ථානය ලෝක කුසලානේ මූලික සංචිතයෙන් වෙන් කරගෙන තිබෙනවා. ඒ වගේම දුස්මන් චමීර, නුවන් තුසාර, මතිස්ස පතිරණ, ඩිල්සන් මල්සන් කියන ක්‍රීඩකයන් වේගපන්දු යන විදියට මූලික සංචිතයට එක් වුණත් බෙන්ඩ ෆර්නෑන්ඩෝටත් වේගපන්දු යන එක් විදියට තමන්ගේ ස්ථානය ලෝක කුසලාන මූලික සංචිත තුල ස්ථිර කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් චරිත තිබූ නායකත්වයේ ඉවත් කරමින් නැවතත් දසුන්ට නායකත්වය ලබා දීමෙන් තමයි මේ මූලික සංචිතය නම් කොට තිබෙන්නේ. ඒ කියන්නේ චරිත මෙවර කණ්ඩායම නියෝජනය කරන්නේ පිතිකරුවෙක් විදියටයි. ඒ කියන්නේ ඕගෙන් උපරිම දේ ලබා ගැනීමේ අරමුණෙන් තමයි නායක ඉවත් කරමින් දසුන්ට ඒ වක්කීම් බාර දෙමින් ඔහුව මූල් පෙළ පිතිකරුවෙක් විදියට කණ්ඩායමට යොදවා ගැනීමේ අරමුණෙන් කණ්ඩායමට කැඳවා තිබෙන්නේ. ඉතින් දැන් බලමු අපි දසුන්ට නායකත්වයේ හිමි කර දුන් ක්‍රීඩකයන් 25 දෙනෙක් ඇතුළත් මූලික සංචිතයට අයත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 25 දෙනා කවුරුන්ද කියලා. මේදී දසුන් ශානකට නායකත්වයේ හිමි වෙද්දී පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් ජනි පෙරේරා, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලිනගේ, චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වනදු අසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලන් රත්නායක, නුවන් තුසාර, ඒෂාන් මාලිංග, දුස්මන් චමීර, ප්‍රමෝද් මල්සාන්, මතිස පතිරණ, ඩිල්සන් මල්සංක, මයිස් තීක්ෂණ, දුෂාන් හේමන්ත, විජේකාන්ත් වියස්කාන් වගේම ට්‍රෙවොන් මැතුව කියන ක්‍රීඩකයන් තමයි මූලික සංචිතයට ඇතුළත් වන්නේ. මේදී දුෂාන් හේමන්ත, ඒෂාන් මාලිංග වගේම පවන් රත්නායක කියන ක්‍රීඩකයන්ව මෙම සංචිතයට එක්වීම නම් සතුටු දරවන කරුණක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි එනමෙ ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතයේ අයත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන ඔයාලට විස්තරයක් ගෙනීමට හැකියාව තියෙනවා. ඉතින් අලුත් වෙන ක්‍රිකට් අප්ඩේට් නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.